තමන්ගේම පළබු බිරිඳව ඝාතනය කරපු වරද නිසා තමන්ගෙම සෙවනැල්ලෙන් බේරෙන්න බැරුව හිතින් වරදකාරයෙක් වෙච්ච මනුස්සයෙක් වටාගෙතුන සුපිරිම මූවී එකක් තමයි You Should Have Left කියල කියන්නේ. 5.4ක IMDb අගයක් තියෙන මේ මූවී එක 2020 රිලීස් වෙච්ච සුපිරිම හොර මූවී එකක්. මේ ෆිල්ම් එක පටන් ගන්න ඇඳක නිදාගෙන ඉන්න පොඩි ගැහැණු ළමයෙක්ගේ සීන් එකකින්. මේ තමයි එලා. එයා එතපාරම නින්දෙන්න හැරෙන්නේ කවුද කාමරයට ඇවිදංගෙන සද්දයක් නිසා. ඒත් එයා නැගිටෙනකොට එලාගේ එහා පැත්තෙ කවුද මනුස්සේක්. මේ සම්පූර්ණ සිද්ධියම එලාගේ තාත්ත දකින හීනය. මේ ඉන්න එලාගේ තාත්තා. මෙයාගේ නම තියෝ. තියෝ කොන්රෝයි කියන්න වයසට යමින්දින ලොකු සල්ලිකාරේ. නින්දෙන් බයවෙල නැගිටපු තියෝ බෙහෙත්බීල ආයිත් නිදාගන්න යනවා. ඒකත් එක්ක අපේ ෆිල්ම් එක පටන් ගන්නවා. තියෝ ෆෝන් එකෙන් දේශනයකට සවන් දෙමින් ඉන්නකොට එක පාරටම එයාගේ බිරිතගේ ෆෝන් එක රිං වෙනවා. මේ ඉන්න තියෝගේ බිරිඳ නම සුසාන. මෙයා තියෝට වඩා ගොඩක් වයසින් අඩු ජනප්‍රිය නිලිය. තියෝගෙන් එලාවද ගන්න පුළුවන්ද අහ කියලා අහපු සුසානා තියෝටත් කිස්ස එකක් දීල හිනා වෙලා මෙතනින් යනවා. ඒකත් එක්කම තියෝ එයා අහින්දපු දේශනය ආයෙත් අහන්න ගන්නවා. මේ ගෙදර මේ තුන් දෙන ගොඩක් සතුටෙන් තමයි ඉන්නේ. ඔන්න ඊළඟ සීන් එකේ අපිට පෙන්වනවා සුසාන රඟපාන තැනට ආපු තියෝව. එතන ඉදපු මනුස්සෙක් තියෝට කියනව දැන් සුසාන ලිංගික දර්ශන වගේයක් රඟපාන්න යන්නේ කියලා. එතන ඇහුණු අමුතු සද්ද නිසා තියෝ පොඩ්ඩක් අවුල් ගන්නම එතෙන්දි. අන්තිමේත් සුසාන එතැනට එනවා. හැබැයි තියෝ පොඩ්ඩක් අවුල් වෙලා තමයි ඉන්නේ. මේ ප්‍රශ්න නිසා සුසානාගේ ඊළඟ ලන්ඩන් වල තියෙන ෂූටින් වලට කලින් කොහේ හරි යන්න දෙන්න කතා කරගන්නවා. ඒකත් එක්කම සුසානා තැනක් බලලා බුක් කරගන්නවා. තුන් දෙනත් එක්කම ගමන යන්න පටන් ගන්නවා. ගොඩක් ලස්සන පැත්තක තිබුණු මේ ලොකුම ලොකු ගෙදරට තමයි කට්ටියම ආවේ. හැබැයි තියෝ දැනන් හිටියේ නෑ මේක එයාගේ ජීවිතේ අප්‍රසන්නම අත්දැකීම වෙයි කියලා. අවසානයේ වෙනකම් බලන්නකෝ මේකේ සුපිරිම එන්ඩින් එක කොහොමද කියලා. බැලූ බැල්මටම මේක අවුලක් නෑ වගේ කට්ටියට. ආපු ගමන් සුසාන කරන්නේ සිග්නල් තියෙද කියලා චෙක් කරන එක. හැබැයි සිග්නල් නම් එක කට්ටක්වත් නෑ මේ පැත්තට. ඔන්න ඉතින් රාත්‍රියත් උදා වුණා. එලා එයාගේ ඇඳේ හිටා සෙවනැලි වලින් එක එක රූප බිත්තියට හදන ගමනුයි ඉන්නේ. හැබැයි එලාට මෙතෙන්දි මූණ දෙන්න වෙන්නේ වෙනස්ම සිද්ධියකට. එයාට එතනදි එක පාරටම පේනව මනුස්සයෙක්ගේ සෙවනැල්ලක් බිත්තියේ තියෙන විදිය. ඒකෙන් බය වෙච්ච එලා අනිත් පැත්ත හැරෙනකොටම එයාගේ තාත්තා ඇවිල්ලා ඉදපු නිසා ඒක එතනින්ම යට යනවා. තියෝ එලාවට නිදි කළා එතනින් යනවා එයාත් නිදාගන්න කියලා. ඊට පස් සුසාන ගාවට ගියපු තියෝ එයාලට රැට බලන්න ෆිල්ම් එකක් දාගන්නවා. සුසානට ඉන්න කියලා තියෝ යනවා ගෙදර ලයිට් දොරවල් වහලෙන්න. මේ වෙලාවේ හරියටම වෙලාව 10:29යි. ලයිට් වහන්න ගියපු තියෝට තේරුණේ ගෙදර සමහර ලයිට් නම් වහන්න බැරි බව. ඒ අතර නැවත අපිට වෙලාව පෙන්නනවා. දැන් වෙලාව රෑ 10:34යි. ලයිට් ඕෆ් කර කර ඉස්සරහට යනම තියෝ එක කාමරවලට ඇතුල් වෙන්න ගත්තා. එයා ඉදපු කාමරේ ලයිට් ඕෆ් කරාට අපිට ආයෙ පෙන්නනවා ඒ කාමරේම ආයිත් ලයිට් ඔන් වෙලා තියෙන සීන් එක. ඒකත් එක්කම වැඩ ඔක්කොම ඉවර කළා තියෝ එනවා සුසාන ගාවට. හැබැයි ඒ වෙනකොටත් සුසාන නම් හොඳටම නිදි. ඒකත් එක්කම තියෝ දාගන්න ලෑස්ති වෙනකොටම අපිට ඊළඟට පෙන්වන කොටස තමයි අපිට ලොකුම කුතුහලයක් අරන් දෙන්නේ. ඒ තමයි වෙලාව. දැන් වෙලාව හරියටම උදේ 3:12යි. ඒක නම් අපිටත් හිතාගන්න බැරි සිදුවීමක්. ඔන්න ඊළඟ දවසත් උදා වුණා. නරක හීනයක් එක්ක ඇහැරුණු තියෝට දකින්න ලැබුණේ එයාගේ බිරිඳයි දරුවයි ඇවිදින්න ගියා කියලා ලියපු චිට් එකක්. වත්තේ ඇවිදපු එලා එකපාරටම ගහකට නැගලා සුසානගෙන් අහනවා ඇයි මිනිස්සු එයාගේ තාත්තට වෛර කරන්න කියලා. සුසාන ප්‍රශ්නේ ලිස්සලා යන්න හැදුවට එලාගෙන් කිසිම chance එකක් ඒකට හම්බෙන්නේ නැහැ. ඒකත් එක්කම එයා තියෝගේ කලින් බිරිඳ හා එයා බාත්ටබ් එකක මැරුණු විදිහත් එලාට කියනවා. වැඩිපුර බෙහෙත් පාවිච්චි කරපු නිසා එයා බාත්ටබ් එකේම මැරුණු බවත් තාත්තා එද්දිත් එයා මැරිලා හිටපු බවත් එලාට කිව්වා. මිනිස්සු එලාගේ තාත්තව සැක කරන බවත් කිව්වා. හැබැයි එයා නඩුවෙන් නිර්දෝෂී කියලා ඔප්පු වුණා කියලා සුසාන එලාට කියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ රැට කන්න කෑම ගේන්න හැතැම්ම 4ක් දුරින් තියෙන ටවුන් එකට යන තියෝව. හැබැයි මේ කඩේ මිනිස්සයන හරිම අමුතු පොරක්. අඩුපතරමේ තියෝට ඉතුරු සල්ලිවත් දෙන්නේ නැහැ. ඒ වලිසක මිනිස්සයා කියනවා තාම මුකුත් උනේ නෑ නේද කියලා. අන්තිමට එයා තියෝට ටැග් එකක් දෙනවා. ඒ තමයි විහිද චතුරස්‍රයක් වගේ ත්‍රිකෝණාකාර පොඩි දෙයක්. මේවත් අරන් එළියට එන තියෝගේ වාහනේ ඉස්සරහා තව ගෑනු කෙනෙක්. එයත් අමුතු කතාවක් කියලා එතනින් යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ නැවත ගෙදර සීන් එකක්.
තියෝගේ කලින් සිදුවීම ගැන එලාට කියපු නිසා තියෝ හෙන අවුලෙන් තමයි දැන්නන් ඉන්නේ. ඊට පස දෙන්න බැනගෙන ඉවර වෙන්නේ සුසාන එතනින් ගිහිල්ලා. මුලිදම්ම තියෝට සුසාන ගැන සැකයක් තිබ්බ එයාට වෙන කවුරු හරි එක්ක හරි සම්බන්ධයක් ඇති කියලා. සුසාන නාන්න ගියපු වෙලාව එයාගේ ෆෝන් එක හොරෙන්ම ගත්තු තියෝ එයාගේ මැසේජ් ඔක්කොම කියවල බලනම්. ඒ විතරක් නෙමෙයි එයාගේ ලැප් එක ටැබ් එක ඔක්කොම තියෝ චෙක් කරනවා. හැබැයි තියෝට මොනවත් හොයා ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේ නිසා තියෝ සුසානව ගොඩක් විශ්වාස කරලා එවෙලෙම වෙච්ච දේවල් වලට සමාවිල්ලනවා. තියෝගේ තියෙන මානසික ගැටලු නිසා කවදාවත් තියෝට එදත් හොඳ ලින්දක් නම් යන්නේ නැහැ. මහ රෑප නැගිටපු තියෝ එයාගේ පොතේ ලියන්න ගන්නවා. එවෙල තමයි මේකේ භයානකම දේ වෙන්න යන්නේ. මෙච්චර වෙලා පොත් තියලා තිවිච්ච රාක්ක තුනක් තමයි තියෝගේ පිටිපස්සෙන් තිබ්බේ. හැබැයි එකපාරටම එතන මැද තිබුණු රාක්කය අයින් වෙලා එතෙන්ට දොරක් ඇවිල්ලා. ඒකෙන් බය වුණු තියෝ හිමිහිට ඒ පැත්තට ගිහිල්ලා දොර අරිද්දී පහලට පටිපෙලක් තියෙනවා තියෝ දකිනවා. ඒකෙන් පහලට බැස්ස තියෝ කුතුහලයක් එක්කම ඒක ඇවිදින්න ගන්නවා. එයත් එක්කම අර අඳුරු සෙවණැල්ලත් එහාට මෙහාට යනවා අපිට පෙන්නනවා. හෙලෝ කියකේ ඉස්සරහට යන තියෝ දකිනවා බිම වැටිලා තියෙන එයාගේ එලාගේ පින්තූර. තව ඉස්සරහට යනකොට තමයි තියෝට හිතාගන්නම බැරිම දේ වෙන්නේ. ඔම් ඉන්නකෝ. එයා දකිනවා ඉස්සරහ වැටිලා තියෙන එලාගේ බෝනික්කා. ඒත් එක්කම තියෝ දකිනවා ඊට ළඟම වැටිලා ඉන්න එලාව. එතනදී එලා වතුර පෙවිලා වගේ වැටිලා තමයි ඉන්නේ. මේකත් හීනයක් කියලා හිතපු තියෝ එයාගේ කනටත් ගහගෙන ළඟ තිබ්බ වීදුරු බෝතලයකුත් කුටු කරලා අරන් එයාගේ අතටත් එන ගන්නවා. හැබැයි මොනම වුණත් මේකත් තියෝ දැකපු හීනයක්. උදේ වෙලා නැගිට්ට තියෝට සුසාන කියනවා එයත් නරක හීනයක් දැක්ක බව. ඊට පස්සේ දෙන්නම එනවා තියෝගේ හිතේ තිබ්බ දේවල් බලන්න. මේ තියෙන්නේ අර මං කලින් කිව්ව රාක්ක ටික. මෙතන මැද තමයි එකපාරටම දොරක් ඇති වුණේ. ඊට පස්සේ දෙන්නම මේ ගෙදරට අකමැති නිසා ගෙදරින් පිටත් වෙන්න කතා කරගන්නවා. එලයි සුසානයි යනවා ලේස්ති වෙනකම් එළියට වෙලා සේන්ලම් කරන්. මේ වෙලාවේ තියෝ සුසානට මැසේජ් එකක් දාලා කියනවා ඔයාලා දෙන්නම හරිම කියුට් කියලා. හැබැයි සුසාන එයාගේ ෆෝන් එක තියෝ ළඟම තමයි දාලා ගිහිල්ලා තියෙන්නේ. ඕකත් එක්කම තමයි දෙන්නගේ පවුලක් කැඩිලා යන්නේ. තියෝ දකිනම සුසානා හොරෙන් ෆෝන් එක තියාගෙන කාටද හොරාට මැසේජ් දානවා කියලා. ඒකෙන් තරහ ගියපු තියෝ එයාගේ කාමරයට ගිහිල්ලා එයාගේ පොත බලනකොට ඒකේ කවුද ලියලා ගිහිල්ලා තිනවා you should have left කියලා. එළියට ගියපු තියෝ ෆෝන් එකේ ප්‍රශ්නය ඇදලා ගන්නවා. සුසානත් එක්ක කවුරු හරි මෙහෙ ඉදියද කියලාත් අහනවා. ඒ වගේම එයාගේ පොතේ මෙහෙම ලිව්වේ කවුරු කියලාත් අහනවා. ඒකත් එක්කම තරහ ගියපු තියෝ කියනවා සුසානට මෙහින් යන්න කියලා. හොඳටම දුක හිතුණු සුසාන කාර් එකත් අරන් ගෙදරින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කෑම ලේස්ති කරමින් ඉන්න තියෝව. මෙතනදී සෙල්ලම් කර කර මිදපු එලාගේ අතින් එතනම තිබුණු වතුර වීදුරුවක් බිම් වැටෙනවා. එතන තිබුණු වතුර ගලනවා වගේ දැකපු තියෝ තව වතුර දාලා එතන පරීක්ෂා කරලා බලන්න ගන්නවා. එතකොට තියෝට මතක් වෙනවා අර කඩේ මිනිස්සයා දීපු ත්‍රිකෝණය ගැන. තියෝ ඒකෙන් බිත්ති පරීක්ෂා කරලා බලද්දී එයාට තේරෙනවා මේ බිත්ති හොඳටම ඇද බව. ඊට පස්සේ එතන තිබුණු ටේප් එකකින් ගෙදර මැනලා බලන්න තියෝ පටන් ගන්නවා. ඇතුළේ විස්කම්බය අඩි 26ක් විදිහටත් එළිය විස්කම්බය අඩි 21ක් විදිහටත් සටහන් වෙනවා. ඒක නම් හිතාගන්න බැරි විදිහේ දෙයක්. එළියට වඩා ඇතුළ විශාල වෙන එක. ඊළඟට සීතලයි කියපු එලා එයාගේ ජැකට් එක ගන්නම ඕන නිසා ඇතුළට යනවා. හැබැයි ඇතුළට ගියපු එලා ආයිත් එළියට නම් ආවේ නැහැ. ඒ නිසා ඒක බලන්න තියෝ ගියාට තියෝට දැක ගන්න පුළුවන් වුණේ එලාගේ ජැකට් එක. මේ නිසා බය වුණු තියෝ එලා හැමතැනම හොයන්න ගන්නවා. ගෙදර වෙනම පැත්තකට ගියපු එලා එයාගේ තාත්තව හොයන්න පටන් ගන්නවා. මේකත් එක්කම තියෝ මොන පැත්තෙන් දොර ඇරියත් එයාට පේන්නේ එකම ටික විතරයි. ඒ වගේම තිබුණු තැනුත් වෙනස් වෙනවා. ඒකත් එක්කම එලා වෙනම කාමරයකට ඇතුළු වෙනවා. ඒකේ දොරක් වැහෙන්නේ ඉබේටමයි. තමන්ගේ කාමරයට ගියපු තියෝ දකිනවා අර රාක්ක තුන මැදට ආයෙත් අර දොර ඇවිල්ලා තියෙනවා කියලා. මේ තමයි එයා අර හීනෙන් දැක්ක දේ. ඊට පස්සේ තියෝ දොර ඇරලා ඒක ඇතුළට යනවා. එලක් එක දිගටම ඇවිදගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ බිහිසුණුම දර්ශනයක්. බාත් ටබ් එකක් ඇතුලේ මැරිලා කුණු වෙලා ගියපු ගැහණු කෙනෙක්ගේ මල සිරුරක් එලා දකිනවා.
ඒකට බයවෙලා ආපස්සට හැරෙද්දිම එලා දකිනවා තවත් මනුස්සේ. ඒකටත් බයවුණු වෙලා හයියෙන් කෑ ගහන්න ගන්නවා. මේක ඇහුණු තියෝ එලාව ඉක්මරටම හොයන්න ගන්නවා. දොර කඩල එලියට පනිද්දිම තියෝට හම්බ වෙන්න එයාගේ දුව එලා පඩිපෙළ උඩවාඩි වෙලා ඉන්න එක. දැන්නම් දෙන්නටම මෙහින් යන්න ඕන වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා තියෝ සුසානට කෝල් කරනවා. හැබැයි සුසාන ආන්සර් කරන්න නන්න. ඊළඟට තියෝ කෝල් කරන්න අර කඩේ මනුස්්‍යයට ටැක්සි එකක් ගෙන්න්න ගන්න. හැබැයි ඒ වැඩේ හරියන්නෙත් නෑ. හැබැයි ඒ මිනිහ කියනවා මෙතනට මිනිස්සු එනවා. හැබැයි සමහර මිනිස්සු ආවට ආයෙත් යන්න නෑ කියලා. සමහරු විතරයි යන්න කියලා. ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ මේ කිසිම වැඩක් සාර්ථක නොවුණු නිසා පයින්ම මෙතනින් යන්න ලේස් තිබෙන තියෝව සහ එලාව දෙන්නම මහරෑම මෙතනින් පිටත් වෙනවා. මෙතනදි එලා දකිනව කවුද මනුස්සෙක් එයාලගේ ගෙදර ඉදන් එයාල දිහාම් බලන් ඉන්නවා. දෙන්න සීතලේ ගැහිකෙහි පාරෙ ඇවිදගෙන යනව ටවුමට යන්න හිතාගෙන. ඔහොම ඇවිදල ආපසු ආපු තැන නම් ඔයාල කීයදවත් විශ්වාස කරන තනක් නම් නෙමි. ඔවු ඒ තමයි එයාල නැවතිල ඉඳපු ගෙදර. තියෝට මේක හිතාගන්නවත් බැරි වෙනවා. දැන් කරන්න දෙයක් නෑ. දෙන්නට සිද්ධ වෙනවා අදරෑ මේ ගෙදර කොහොම හරි නවතින්න. හැබැයි එලා නම් මේ වැඩේට කිසි සේත්ම කැමති වෙන්නේ නෑ. කොහොමහරි එලාව වැඩේට කැමති කරගත්තු තියෝ එලාව ඇඳේලිඩි කරවනවා. නිදාගන්න කියල ගේපු තියෝ එක පාරටම ඇහැරෙන්නේ එයාගේ මූුණට වැදනු ෆ්ලෑෂ් එකක් වගේ සුදු පාටෙලියකි. එයාට එහෙනම ගෙදර ටැප් එකේ වතුර යන වගේ සබ්දයක්. ඒක බලන්න ඒ කාමරයට ගියපු තියෝව එක පාරටම දොර ඉබේ වැහිලා ඒ කාමරේ ඇතුළෙ හිරවෙනවා. ඊට පස්ස එයා මතු වෙනවා වෙනම තැනකි. එතන ටිකක් ඇවිදන් ගියපු තියෝ දකිනවා එලා දැක්ක වගේම ටබ් එක. එතනට ගියපු ගමන් එක පාරටම නිරුවත් කාන්තාවක් තියෝට පහර දෙන්න ගන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ තියෝගේ කලින් බිරිද. බයවුණු තියෝ වේගෙන් පඩිපෙළ දිගේ දුවල ඇවිල්ල කාමරයට එනවා. ඇවිල්ල ආයෙත් දොර ඇරල බලනකොට එතන තිබුණු පඩිපෙළ නම් දැන් ආයෙත් නෑ. ඒවගේම ඒ කාමරේ එලාගේ තියෝගේ පින්තූරෙකුත් අලවල තියෙනවා. මෙතන තමයි කතාව ටර්නින් පොයින්ට් එක. දුවගෙන ආපු තියෝ ඉක්මනටම එයා ලීප් පොතේ ලියනවා go now you should leave වගේ වාක්‍ය ටිකක්. මේ ටිකගෙන අහල තමා කතාවේ මුලින් තියෝයි සුසානයි රණ්ඩු තුළි. එයාට පරණ සිදුවීම් ටික ඔක්කොම එක පෙළට මතක් වෙන්න ගන්නවා. එයාගෙද තාපු විදිහ ටවුන් එකෙන් රෑටහන්න කෑම ගෙනාපු විදිහෙම. ඒවගේම තියෝගේ ඔරලෝසුව වේගෙන් කටු කැරකවෙනවා අපිට බලාගන්න පුළුව. එයා දකිනව ආය මේ දෙන්නව එක්කන් යන්න ගෙදරට එන සුසානව. ඒ එක්කම තියෝව ආය වෙනම තැනක මතු වෙනවා. එයාට එතින්දි දකින්න හම්පෙන්නේ එලා කලින් දැකපු මනුස්සයාව. තියෝ එයාගෙන් එලා කොහෙද කියලා අහනවා. තරහගියපු තියෝ ඒ මනුස්සයට ඒ මනුස්සයගේම කිහිලිකරුවෙන් පහර දෙන්න ගන්නවා. ඒ මනුස්සය කියන්නේ තාත්තලගේ පව් නිසා ළමයිනුත් විවේචනය වන බව. ඊලකට වෙන්න යන්නේ ඇඟ කිලිපොලා යන සිද්ධිය. අර ඉදපු මනුස්සයගේ හැඩරුව තියෝ වගේම වෙන්න ගන්නවා. මේක තියෝටවත් හිතාගන්න බෑ. ඊළඟට ඒ මනුස්සය අතුරුදහන් වුණාම එතනට එන්න එලා. තියෝ එතනදි එලාගෙන් සමාව ඉල්ලනවා එයා හිතපු ජාතිය මනුස්සෙක් වෙන්න බැරිමුණු එකට. ඊළඟට තියෝ එලාව වාහනයට ගිහිල්ල දානවා ගෙදර යන්න. එතන සුසාන අහනවා එයාලා එක්ක එන්න නැත්ත කියලා. එතනදි තියෝ කියන්න යට කවදාක්කත් එන්න දෙන්නේ නෑ කියලා. දිගටම බෑගෑ පැත්තුන් සුසානට තියෝ ඇත්ත කියන්න පටන්ගන්නවා. ඒ කියන්නේ තියෝගේ කලින් බිරිද ගැන. තියෝගේ කලින් බිරිද බාට්ටබ් එකේ ගිරිල මැරෙන්නේ අද්දි තියෝ මුකුත්ම නොකර බලන් ගෙදල තියෙනවා ඒදිහා. අවුරුදු ගානක් එයාලා අතර තිබුණු ප්‍රශ්න නිසා ඇතිවුණු වෛරය නිසා තමයි තියෝ එයාට මැරෙන්න දීලා තියෙන්නේ. එයා එතනදි කියනවා මොනවා වුණත් Tamanගේ සෙවණැල්ලෙන් නම් එයාට බේරෙන්න බෑ කියලා. එදා එලා දකිනවනි ඒ දෙන්නත් එක්ක ගේ අත ඇරලා කවුමට යන්න යද්දි ගේ ඇතුළේ ඉඳන් එයාලා දිහා බලන් හිටපු මිනිස්සෙක් කියන්නේ ඒ වෙන කවුරුත් නෙමෙයි තියෝම තමයි. ඊළඟට අපිට පෙන්වන්නේ මෙච්චර කාලයකට කුලියට ලබා ගන්න බැරිව තිබුණු මේ ගෙදර ආයෙත් අවේලබල් වෙන එක. ඒකත් එක්ක මේ සුපිරිම හොරර් මූවී එක අවසාන වෙනවා. මේ කතාවේ අපිට දකින්න ගොඩක් ලොකු පැති තියෙනවා. මම ටිකක් කියන්නම්කෝ. මෙතනදි තියෝ එයාගේ අතීතයේ ස්ටප් වෙලා තමයි ඉන්නේ.
ඒ වගේ මෙයාගේ පිරිදගේ මරණය කියල සිදුවීම තුළ එයා නැවත නැවතත් ජීවත්වමින් තමයි ඉන්නේ. මෙතනිත් සුසාන සහ එලාට එලියට එන්න පුළුවන් එන්න එයාල තුළ රියල් ගිල්ට එකක් නොමැතිවීම. සුසානගේ අතේ පැරදි තිබුණට එයාට මරණය ගැන ගිල්ට එකක් නෑ. එලා ඉතින් කොහොමත් අහිංසකයිනේ. මේ නිබස තියෝට නිකම් පනිශ්මන්ට් එකක් වගේ. ඒකයි එයා අන්තිමට මේකින් එන්න උත්සාහ කරන්නේ නැත්තේ. අවසාන වශයෙන් මේ චිත්‍රපටිය කියන්න තියෝ මැරෙන්නේ නෑ. නමුත් ඔහු මානසිකව සදාකාලිකව අහිම් වූ බවත් ඔයාලගේ කියවීමත් කමෙන්ට් එකක් විදිහට ආදරයෙන් ලියන්න කියලමං ඉල්ලා සිටිතම. ආයෙත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකක් කරන් හෙලසිනවා අපි ආයෙත්තෙනවා අපිව සබස්ක්‍රයිබ් කරන්න කියලත් අපි ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.